අයිබෝවන් ස්ටෝරිසේජ් නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. අපි අපේ ලෝකයේ විශේෂ සටන් වීඩියෝ මාලාවේ කලින් කොටසෙන් කතා කළේ ඇතැන්සා ස්පාටා අතර තිබුණු භයානක යුද්ධය ගැන. හැබැයි ඊට කලින් මේ ග්‍රීකයන්ට එකතු වෙලා ලෝකෙ හිටපු දැවන්තම බලවතාට එරෙහිව සටන් කරන්න සිද්ධ වුණා. ලක්ෂ ගණනක් වුණු දැවන්ත සතුරු හමුදාවක් ඉස්සරහට තමන්ට අනිවාර්යෙන්ම මරණය හිමිවෙනවා කියලා දැන පිරිමි 300 දෙනෙක්ට යකඩ වගේ හිටගන්න සිද්ධ වුණා කියලා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? මේක හොලිවුඩ් චිත්‍රපටයක කතාවක් නෙමෙයි. මීට අවුරුදු 2500කට විතර කලින් ඇත්තටම සිද්ධ වුණු මුළු ලෝක ඉතිහාසෙම වෙනස් කරපු සැබෑම වීර කතාවක්. අපි අද යන්නේ ක්‍රිස්තපූර්ව 400 දී ග්‍රීසියේ තර්මොපිල් කියන අටු කඳු දුර්ගයට. ලක්ෂ ගණනක් වුණු පර්සියානු හමුදාවකට එරෙහිව ලියොනයිඩස් රජු සහ ඔහුගේ ස්පාටන් රණශූරයන් 300 දෙනා කරපු ඒ අති දැවැන්ත සටන මොන වගේද? ඇයි ඔවුන් එතනදි මැරෙන්න තීරණය කළේ? වීඩියෝව අවසන් වෙනකම් රැඳී ඉන්න. මේ කතාව ඔබේ හිරිගඩු පිපෙන තරම් භයානක වගේම වීරෝදාර එකක් වේවි. මේ සටනට හේතුව තේරුම් ගන්න නම් අපිට අවුරුදු 10ක් පස්සට යන්න වෙනවා. ක්‍රිස්තපූර්ව 490 දී පර්සියාවේ පාලකයා වුණේ පළවෙනි ඩේරියස්. ඔහු ග්‍රීසිය ආක්‍රමණය කරනවා. හැබැයි ප්‍රසිද්ධ බැටල් ඔෆ් මැරතෝන් එහෙම නැත්නම් මැරතන් සටනේදී ඇතැන් සුරුවතින් පර්සියාවට අන්ත පරාජයක් ලැබෙනවා. ඩේරියස් රජු මේ යන්නේ මේ පරාජය ලැජ්ජාව සහ පලිගැනීමේ චේතනාව හිතේ තියාගෙන. ඔහුගේ පුතා තමයි අහලා තියෙන පර්කිසිස්. ඔහු තමන්ගේ පියාගේ පලිගැනීම සම්පූර්ණ කරන්න තීරණය කරනවා. ඔහු මුළු ආසියාවෙම සහ අප්‍රිකාවෙනුත් සෙබළු එකතු කරලා ඒ කාලේ හැටියට ලෝකයේ දැකපු දැවැන්තම හමුදාව නිර්මාණය කරනවා. ඉතිහාසඥයන් කියන විදිහට මේ හමුදාව ලක්ෂ 2-3ක් අතර වුණා. සමහරු කියනවා මිලියනයක් විතර හිටියා කියලා. ඒ හමුදාව ගමන් කරද්දී ගංගාවල වතුර හිඳිලා ගියා කියලාත් ඉතිහාසයේ ලියවිලා තියෙනවා. සර්ක්සිස්ගේ හමුදාව ග්‍රීසියට එනවා කියන ආරංචියට මුළු ග්‍රීසියම බීතියටපත් වුණා. ග්‍රීසිය ප්‍රධාන නගර රාජ්‍යයන් වුණු ඇතැන්ස් සහ ස්පාටා තමන්ගේ පරණ තරහවල් අමතක කරලා එකතු වෙන්න තීරණය කරනවා. ඔවුන් තීරණය කළා ඇතැන්ස් නාවික හමුදාව මුහුදෙනුත් ස්පාටාව ප්‍රමුඛ ගොඩබිම් හමුදාව ගොඩබිමනුත් පර්සියානුවන්ට පහර දෙන්න. ස්පාටාවේ රජු දක්ෂ රණශූරයෙක් වුණු ලියොනයිඩස් සටනට යන්න කලින් ඔහු ස්පාටාවේ චාරිත්‍රවලට අනුව ඩෙල්ෆිහි පේන කියන පූජකවරියන්ගෙන් උපදෙස් ඇහුවා. ඇය දුන්නේ ඉතාමත් බිහිසුණු අනාවැකියක්. ඇය කිව්වේ එක්කෝ ස්පාටා නගරය සම්පූර්ණයෙන් විනාශ වෙලා යාවි. නැත්තම් ස්පාටාවට තමන්ගේ රජුව පූජා කරන්න සිද්ධ වේවි කියලා. ලියොනයිඩස් රජුට තේරුණා මේ සටනින් ඔහුට පණ පිටින් ආපසු එන්න වෙන්නේ නැති බව. පර්සියානුවන්ගේ මේ ලක්ෂ ගණනක හමුදාව නවත්තන්න නම් සාමාන්‍ය යුද පිටියක් කොහොමවත් ගැලපෙන්නේ නැහැ. මොකද පර්සියානු අශ්වාරෝහකයන්ට ග්‍රීකයන්ව වට කරලා පහර දෙන්න පුළුවන්. ඒ නිසා ලියොනයිඩස් තෝරගත්තා ග්‍රීසියට ඇතුල් වෙන්න තියෙන පටුම මාර්ගය. ඒ තමයි තර්මොපිලේ. මේකේ තේරුම උණුසුම් දොරටු කියන එක. මේ මාර්ගය කොයිතරම් පටුද කියනවා නම් එක පැත්තකින් අඩි 10 ගානක දැවැන්ත කන්දක්. අනික් පැත්තෙන් කෙලින්ම මුහුද. පර්සියානුවන්ට ලක්ෂ ගණනක හමුදාවක් හිටියත් මේ පටුපාරෙන් එක පාරට එන්න පුළුවන් සීමිත පිරිසකට විතරයි. මේක හරියට බෝතලයක කටක් වගේ. ලියොනයිඩස් රජු තමන්ගේ පුද්ගලික ආරක්ෂකයින් වුණු පුතුන් ඉන්න පියවරුන් 300 දෙනෙක්ව මේ සටනට තෝරගත්තා. ඊට අමතරව තවත් ග්‍රීක නගර රාජ්‍යවලින් ආපු 7000ක පමණ කුඩා හමුදාවක් ඔහුට හිටියා. දැන් අපි බලමු මේ දෙගොල්ලන්ගේ සටන් ක්‍රමයේ වෙනස. පර්සියානුවන් සටන් කළේ ඉතා සැහැල්ලු ඇඳුම් වලින්. ඔවුන්ගේ පලිහවල් හදලා තිබුණේ වේවැල් වලින්. ඔවුන්ගේ ප්‍රධානම අවිය වුණේ දුන්න සහ ඊතල. නමුත් ස්පාටන්වරු කියන්නේ ඇවිදින යකඩ බල කොටු වගේ. ඔවුන්ට ලෝකඩ වලින් හදපු බර හිස් වැසුම්, ලය වැසුම් සහ පා වැසුම් තිබුණා.
ඔවුන්ගේ පලිහ හොප්ලෝන් කියලා හැඳින්වා. ඒක ලෝකඩවලින් ආවරණය කරපු ලී එකක්. ඔවුන්ගේ ප්‍රධාන අවිය වුණේ අඩි 8ක් විතර දිග ඩෝරි කියන හෙල්ල. ඔවුන් සටන් කළේ පලිහවල් එකිනෙකට යා කරලා හදාගත්ත ෆැලන්ක්ස් කියන කිසිවෙකුට බිනින්න බැරි තාප්පයක් වගේ හැඩයකින්. සර්ක්සිස් තෝම පිළේවලට ඇවිලා දවස් 4ක් බලා හිටියා මේ පොඩි ග්‍රීක හමුදාව බයට පැනලා යාවි කියලා. නමුත් ස්පාටන්වරු තමන්ගේ ආයුධ මුවහත් කරමින් සංසුන්ව හිටියා. ඊට පස්සේ සර්ක්සිස් පණිඩකරුවෙක් යව්වා. ඔබේ ආයුධ බිම දමා යටත් වෙන්න කියලා. එතකොට ලියොනයිඩස් රජු දුන්න උත්තරේ අදටත් ඉතිහාසයේ රන් අකුරෙන් ලියවිලා තියෙනවා. ඔහු කිව්වා මොලෝන් ලාබේ කියලා. ඒ කියන්නේ පුළුවන් නම් ඇවිත් අරගන්න කියලා. කේන්තියට පත් වුණු සර්ක්සිස් තමන්ගේ හමුදාවට අණ කළා මේ ග්‍රීකයන්ව සමූල ඝාතනය කරන්න කියලා. මුලින්ම ආවේ මීඩියානුවන්. ඔවුන් දහස් ගණනින් කෑ ගහගෙන ඉදිරියට ආවා. ස්පාටන්වරු තමන්ගේ පලිහවල් එකට තියලා දැවැන්ත ලෝකඩ තාප්පයක් හැදුවා. පර්සියානුවන් ඇවිත් මේ තාප්පෙට හැප්පුණා. ස්පාටන්වරුන්ගේ දිගු හෙල්ලයන් ඉස්සරහා පර්සියානුවන්ට කිසිම දෙයක් කරගන්න බැරි වුණා. ඔවුන්ගේ වේවැල් පලිහවල් ලේසියෙන් කුඩු වෙලා ගියා. ස්පාටන්වරු මෙතන්දී මාරාන්තික උපක්‍රමයක් පාවිච්චි කළා. ඔවුන් එක පාරටම බය වෙලා වගේ පස්සට දිව්වා. මේක දැකලා පර්සියානුවන් හික්මීමක් නැතුව ඉස්සරහට පනින්න ආවා. එක පාරටම ලියොනයිඩස්ගේ අනින් ස්පාටන්වරු ආපහු හැරලා තමන්ගේ ෆැලන්ක්ස් එක හැදුවා. ඒ උගුලට අහුණු පර්සියානුවන් දහස් ගණනක් එදා තර්මොපිලේ පස් අතර මිය කියා. පළවෙනි දවස් අවසන් වෙද්දී පර්ක්සිස්ගේ හමුදාවට දැවැන්ත පාඩුවක් වෙලා තිබුණා. දෙවන දවසේ පර්ක්සිස්ට තේරුණා සාමාන්‍ය හමුදාවක් යවලා මේක කරන්න බෑ කියලා. ඔහු තීරණය කළා ඔහුගේ පුද්ගලික ආරක්ෂක බලඇණිය යවන්න. ඔවුන්ව හැඳින්වුවේ අමරණීයන් කියලා. හරියටම බටයින් 10000ක්. බටයින් 10000ක් හිටපු මේ බලඇණියට ඒ නම වැටුනේ ඔවුන් කවුරු හරි මිය ගියොත් එතැන්ට වහාම තව කෙනෙක් පප් කරන නිසා. බලඇණිය කවදාවත් 10000කට වඩා අඩු වුණේ නෑ. මේ අය තමයි පර්සියාව හිටපු දක්ෂම ඝාතකයෝ. පර්ක්සිස් හිතුවා අමරණීයන් ගිය ගමන් ග්‍රීකයෝ විනාශ වෙයි කියලා. නමුත් තර්මොපිලේවලදී ඒ අමරණීයන්ට පවා ස්පාටන්වරුන්ගේ ලෝකඩ තාප්පය බිනින්න බැරි වුණා. ස්පාටන්වරු සටන් කළේ යන්ත්‍ර වගේ. ඉස්සරහා පෙළ මහන්සි වෙද්දී පිටිපස්සේ පෙළ වහාම ඉස්සරහට ඇවිත් සටන් කරන්න බාර ගන්නවා. ඒ නිසා ස්පාටන්වරුන්ට එක දිගට දවස් ගණනක් වුණත් සටන් කරන්න පුළුවන් වුණා. දහස් ගණනක් පර්සියානුවන්ගේ මලසිරුරු වලින් ඒ පටුමග පිරලා ගියා. පර්ක්සිස් රජු තමන්ගේ සිංහාසනයේ උඩ ඉඳන් කේන්තියෙන් පුපුරමින් මේක දිහා බලාගෙන හිටියා. ස්පාටන්වරුන්ව ඉස්සරහින් පහර දීලා කවදාවත් පරද්දන්න බැරි බව පර්ක්සිස් තේරුම් ගත්තා. හැබැයි තුන්වෙනි දවසට එළිවෙන්න කලින් එදා රෑ ඉතිහාසයේ දරුණුම පාවාදීමක් සිද්ධ වුණා. එෆියල්ටීස් කියන ග්‍රීක ජාතිකයෙක් තමන්ගෙම මව්බිම පාවා දෙමින් සර්ක්සිස් රජුගේ කූඩාරමට ආවා. විශාල රත්තරන් සහ ධනය බලාපොරොත්තුවෙන් ඔහු සර්ක්සිස්ට රජුට රහසක් කිව්වා. ඒ තමයි තර්මොපිලේ කන්ද වටෙන් ගිහින් ස්පාටන්වරුන්ගේ පිටිපස්සට වැටෙන්න පුළුවන් රහස් එල්ලුමාවතක් තියෙනවා කියන එක. කෝට් පාත් එකක් තියෙනවා කියන එක. සර්ක්සිස් වහාම තමන්ගේ ඉතිරි වෙලා හිටපු අමරණීයන් ඒ රහස් පාරින් යව්වා. උදේ වෙද්දී ලියොනයිඩස් රජුට ආරංචි වුණා පර්සියානුවන් කන්දෙන් පහලට එනවා. තමන් දැන් සම්පූර්ණයෙන් වට වෙලා ඉන්නේ කියලා. ලියොනයිඩස් රජු තීරණයක් ගත්තා. ඔහු දන්නවා මෙතනින් එහාට කිසිම ජයග්‍රහණයක් නැහැ. තියෙන්නේ මරණය විතරයි කියලා. ඔහු තමන්ගේම මිත්‍ර ග්‍රීක හමුදාවලට වහාම ආපහු ගිහින් තමන්ගේ නගරය ආරක්ෂා කරන්න කියලා අණ කළා. හැබැයි ස්පාටන්වරයෙක් කවදාවත් යුද්ධ පිටින් පැනලා යන්නේ නැහැ.
ලියොනයිඩස් එක්ක ඔහුගේ ස්පාටන්වරුන් 300 තීරණය කළා මේ මොහොතේ මරණය වැළඳ ගන්න. ඒ වගේම ඔවුන්ව දාලා යන්න අකමැති වුණු තෙස්පියන්වරු 700ක් සහ තීබන්වරු 400කුත් ඔවුන් එක්කම එතන රැඳුණා. 3 වෙනි දවසේ උදේ ස්පාටන්වරු පටු මාර්ගයෙන් එළියට ආවා. ඔවුන් දැන් තමන්ව ආරක්ෂා කරනවට වඩා උත්සාහ කරන්නේ පුළුවන් තරම් සතුරන්ව මරලා දාන්න. ෆැලන්ස් එක කැඩිලා ගියා. එකින් එකා මුහුණට මුහුණ දරුණු සටනක් ආරම්භ කළා. ඔවුන්ගේ ඩෝරි හෙල්ලයන් කැඩිලා යනකම් ඔවුන් සටන් කළා. ඊට පස්සේ තමන්ගේ සයිෆෝස් කියන කෙටි කඩුවලින් සටන් කළා. කඩුත් කැඩුනට පස්සේ ඔවුන් දත්වලින් අත්වලින් පර්සියන් වන්න ඉරා දැම්මා. මේ සටනේදී ලියොනයිඩස් රජු වීරයෙක් වගේ සටන් කරලා සතුරන්ගේ ඊතලවලට ගොදුරු වෙලා මිය ගියා. තමන්ගේ රජුගේ මලසිරුර පර්සියානුවන්ගේ අතට පත්වෙනවට ස්පාටනොරු කැමති වුණේ නෑ. ඒ මලසිරුර ආරක්ෂා කරන්න ස්පාටනොරු පර්සියානුවන්ගේ ඇඟවල් උඩින් පැන පැන සටන් කළා. අවසානයේ ඉතුරු වුණු සුළු පිරිස එක කන්දක් උඩට කොටු වුණා. පර්ක්සිස් රජු ළඟට යන්න බය වුණු නිසා දහස් ගණනක් ඊතලවලින් අහස කළු කරලා උන්ට පහර දුන්නා. ඒ ඊතල වරුසාවෙන් අවසන් ස්පාටන්වරයත් තර්මොපිලේ පස සිපගත්තා. ඔබට හිතෙන්න පුළුවන් ස්පාටන්වරු මේ සටනින් පැරදුනා නේද කියලා. ඔවුන්. ඔවුන් ඔක්කොම මිය ගියා. නමුත් ඒ මිය ගියේ නිකම්ම නෙමෙයි. ඔවුන් දවස් 3ක් පර්සියානු හමුදාව ප්‍රමාද කළා. ඒ දවස් 3 ඇතුළත ඇතෑන්ස් නගරයේ මිනිස්සුන්ට නගරයෙන් පලා ගිහින් ආරක්ෂා වෙන්න කාලය ලැබුණා. ඊටත් වඩා පර්සියානුවනුත් මැරෙන මිනිස්සු කියලා මුරු ග්‍රීසියටම ඔප්පු කරලා පෙන්නුවා. මේ පරිත්‍යාගයෙන් ධෛර්යමත් වුණු ග්‍රීකයන් මාස කිහිපයකට පස්සේ සලාමිස් නාවික සටනේදීත් ප්ලෙටේයා ගොඩබිම් සටනේදීත් පර්සියානුවන්ව සම්පූර්ණයෙන් පරාජය කරලා ග්‍රීසියෙන් එලවල දැම්මා. අදටත් තර්මොපිලේවල ඒ වීරයන් වෙනුවෙන් ස්මාරකයක් තියෙනවා. ඒකේ මෙහෙම ගහලා තියෙනවා. විදේශිකය ගොස් ස්පාටන්වරුන්ට පවසන්න ඔවුන්ගේ නීතිවලට කීකරුව අපි මෙහි වැතිර සිටින බව. ඉතින් ලෝකයේ විශේෂ සටන් කියන වීඩියෝ මාලාවේ අපි ගෙනාපු මේ 300 දෙනාගේ වීර කතාව ඔබට කොහොමද දැනුනේ? එදා එෆිලන්ටීස් පාවා දුන්නේ නැත්නම් යුද්ධය මොන වගේ වෙයිද? ඔබේ අදහස පහලින් අනිවාර්යෙන්ම කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වීඩියෝට ලයික් එකක් දාලා අපේ ස්ටෝරිසේජ් නාලිකාව අදම සබස්ක්‍රයිබ් කරන්න.